දැන් එයා උත්සාහයෙන් ගිනු අවසරයි. දැන් මේ අපි අවුරුදු 25ක් වෙනවා ස්කෝරින් අයින් වෙලා. එතකොට මම හැමදාම කියන කතාව කොටස අපේ අයට මේක හොඳටම අහලා තියෙනවා. නමුත් අර සර්ගේ දැන ගැනීම පිටුවම මේක පැහැදිලි කරන්න. අපි සර් දැන් අවුරුදු 25ක් ස්කෝරින් අයින් වෙලා මේ සියලු දෙනාම අපිට මේ සමාජ ජීවත් වෙනකොට පාරවල් වලින්, තොටවල් වලින් යම් රජයේ ආයතන වලින් සහ කඩපිල් වලින් අපි මුණ ගැහෙනවා. හැබැයි අපි හැමෝම කියන කතාව තමයි මචං අපි වෙලාව උසට්ටුව අපි ඉස්කෝලේ ගිය කට්ටිය ආය මුල්ලෑ කාලෙකින් මෙහෙම කියනවා විතරයි. මේක ප්‍රායෝගිකව උනේ නැහැ. ඊට පස්සේ අපි හැමෝම කතා කරලා දැන් අවුරුදු 25ක් වෙනකම් මේ වැඩේ ප්‍රායෝගිකව කරගන්න බැරි වුණා. එක දවසක් මට ප්‍රසාද් හම්බුණා මේ අර බන්දුගේ හෝටල් එකකින් අර වින්ගිලිස් අපි දෙන තේක බිවි ඉන්න අතරේ කතා කරනකොට කිව්වා ප්‍රසාද් මේ එකක් තියෙනවා අපි කට්ටිය මුල ගෙමු. මෙහෙම මම එදත් ප්‍රසාද්ටත් ඔක මතක් කළා. අපි හැමෝම හම්බෙන්න හැමෝම ඔය වගේ කතා කරනවා. නමුත් කවුරුත් ඔකට මූලිකත්වය දෙන කටයුතු කරන්න කෙනෙක් හිටියේ නැහැ. නමුත් මමත් එදා වෙනදා වගේම ප්‍රසාදටත් ඔය කතාව කිව්වා. අනිත් අයත් ඔය වගේ කෙනා කතා කරලා කියන්නත් ඇති. හැබැයි දෛවයේ බුදුම සරදමක් ලෙස ප්‍රසාද් මේක ප්‍රායෝගිකව මේකට දායකත්වය දැක්වුවා. එයා මේක මුණ ගැහිලා කට්ටිය කව කරගෙන WhatsApp group එකක් හදලා අපි පළවෙනි සාකච්ඡාව ප්‍රසාද්ලා ගෙදර තමයි මේක අපි සියලු දෙනාගේ මුණ ගැහිම උනේ. ඒ මුණ ගැහිමත් එක්ක අපි කතිකා කරගත්තා. අපි දැන් මේ අවුරුදු 25කින් අපේ මුණ ගැහිම සිද්ධ වුණේ පාසල් කාලේ මිතුරෝ අපි මොකක්ද අපේ මේ මුණ ගැහිමේ පරමාර්ථය සහ අපි ප්‍රථමයෙන් මොකද කරන්නේ කියන කාරණාව. ඊට පස්සේ අපි මේක අපේ ගයන් සහෝදරයා තමයි මට එදා මම දැක්කේ ගයන් සහෝදරයා තමයි යෝජනාවක් කරලා තිබ්බේ. අපි එහෙනම් අපි මේ කාර්යය පටන් ගන්නකොට ඉස්සරලාම අපි අද මොන කියුනේ අපි අකුරු ඉගෙන ගත්තේ අපි අධ්‍යාපනයක් ලැබුවේ අපිට මේ ශිල්පය උගන්වපු අපේ ගුරු මාපියෝරන්. ඒතර අපි අද යම් තැනක ඉන්නවා නම් යම් මුදලක් උපයනවා නම් යම් ගෞරවයක් අපිට සමාජයෙන් ලැබිලා තියෙනවා නම් ඒ ගෞරවයට මූලිකම හේතුව වෙන්නේ අපිට අයන් ආයන් කියලා දුන්නු සර්ලා. අපේ ගුරු මාපියෝරු සියලු දෙනාම. එතකොට අර සර් දන්නවනේ භාග්‍යතුන් වහන්සේ බුද්ධත්වයට පත් වුණා දවස් 7ක් ගියාට පස්සේ එයා පිට දුන්නු බෝධිය දිහා දවස් 7ක් බලන් ඉඳලා කළගුණ සැලකුවා. අපිත් කටකා කරගත්ත ගායන සහෝදරයා මතක් කළා වගේම ඔහු යෝජනා කරා අපි මේකේ අපිට පුළුවන් ඕනනම් කරන්න කට්ටිය මුණ ගහලා පාටියක් දාන්න. කාර්යයෙන් සෙට් වෙන නිසා බොන්නේ. සාමාන්‍ය ඔකනේ වෙන්නේ. නමුත් ඔහුගේ යෝජනාව අපි මේ සියලු දෙනාම එකසිතින් පිළිගත්තා. මොකද ඇත්තටම විය යුතු දේ ඒකයි. මොකද අපි දැන් අවුරුදු 25ක්. ඒතර අපි සමාජය අපි පිළිගන්න තන්තුරු වලින් අය ඉන්නේ. සහ අපිට දරුවෝ ඉන්නවා. අපි කරන දේවල් පිටිපස්සේ අපේ දරුවෝ බලන් ඉන්නවා. මේක අපි ඒගොල්ලන්ට යම් ආදර්ශයක් විය යුතු තැනක තියෙනවාදෝ කියන හැඟීමකුත් අපිට තිබ්බා. මේකත් එක්ක ගයන් සහෝදරයා අපිට කරපු යෝජනාවත් එක්ක සියලු දෙනාගේ ඊගමතික යෝජනාව වුණේ එහෙනම් අපි මේ වැඩේ පටන් ගමු. ඒතර මේ සම්බන්ධයෙන් මේ සියලු දෙනාම එකලා එක අනුමත කළා. ඒ අනුව අපි ලිස්ට් එකක් ලෑස්ති කරගෙන අපි මාසෙකට එක දවසක් වෙන් කරගෙන මේ කාර්යයෙන් සියලු දෙනා කොච්චර රාජකාරී බහුල වුණත් මොනතරම් ආර්ථික මට්ටම් වලින් අපි දායකත්වයේ දුන්නත් මේකට අපි සියලු දෙනාම දායකත්වයට දක්වගෙන ලෑස්ති වෙනවා. ඉතින් සර් මේ අපි සර්වත් ඒ පියවරේ එක් අංකයක් ලෙස තමයි සර්වත් අපි බලන්න ආවේ. මොකද සර්ලට අපි ණයගැටි සදාකල් මොකද අපි අද යම් තැනක ඉන්නවා නම් අපි යමක් උපයනවා නම් ඒ සර්ලා අපිට නිහතමානීව ලබා දුණු දැනුම නිසා තමයි අද අපි මේ තැන ඉන්නේ. ඉතින් අපි කළගුණ දන්න මිනිස්සු ලෙස සමාජෙ මම දකින්නස එක පැත්තකින් අපි මේ සමාජ සංක්‍රාන්තිය අවසාන පුරු අද බිහි වෙනස දකින්න ඇති. මම දැක්ක මෑත කාලේනව ගුරුවරුන්ට ගහනවා ළමයි කර මාදීත් වෙනවා. ඒතකොට මේ සමාජයේ මම දකින්න ගුරුවරයාගේ භූමිකාවේ යම් අඩුපාඩුත් අපි දකිනවා. ඒ ගුරුවරයා අපි ඇත්තටම ගල් ගහලා ඉන්නේ ඒ කාලේ. හරි බයයි. මොකද එහෙම තත්ත්වයක් තුල තමයි ගුරුවරයාගේ භූමිකාව තියෙන්න ඕන. ඒක අර අනවශ්‍ය විදිහට ළමයාත් එක්ක ලම් වෙලා ළමයාට යාළුවෙක් වුණාට පස්සේ ගුරුවරයාට දරු කරන්නේ නැහැ. ඊට පස්සේ ගුරුවරයාට ගෙවුවට පස්සේ කියනවා මේ ළමයි කරදි කියලා. මෙතන මේ භූමිකා දෙකීම ප්‍රශ්නයක් තියෙනවා. ඒක විශ්‍රාම අරගෙන ජීවිතේ සැබෑ සමය ගත කරගෙන ඉන්නේ. ඉස්සරටත් යම් ජීවිතේ තමන්ගේ පාසල් කාලේ ගුරු මේ වගේ මං හිතන අවස්ථා දෙවිලා ඇති
ඉගෙනගත්තු ගෝලයෝ ශිෂ්‍යයෝ ඇවිල්ලා මෙන් බලලා ගිය අවස්ථාවල් ඇති. ඉතින් අපි මේ අවස්ථාවක් කොට ගන්නවා සර්ටත් වන්දනාමාන කරන්න. මොකද හේතුව අපිට කළ උපකාරයට අපි දහස් වාරයක් ණය ගැති. මොකද ඒක මම දැක්ක විශේෂම කාරණාවක් තියෙනවා සර්. අපි වාසනාවන්ත වුණා කියන එකේ තවත් පැතිකඩක් සර් මම පෙන්නන්නම්. ගුරුවරයෙක් කියලා අපේ කාලේ ගුරුවරු අපි හඳුන්වන්නේ. මොකද සර්ලාගේ කාලයේ ශ්‍රමය අපි වෙනුවෙන් සම්පූර්ණ කැප කළා. හැබැයි මුදල් අපේක්ෂාවෙන් නෙවෙයි. සර්ලා කවදාවත් ටියුෂන් පන්ති කළේ නැහැ. අපි වන්දනීය වෙන්නේ නැද්ද අපිට සර්ලාව? අපි වන්දනා කරනවා, ගරු කරන්න ඕන. මොකද හේතුව ඒවා අර පෙර අපේ මව්පියවරු ලබාගත්තු ගුරුවරු ඒගොල්ලෝ ඉගෙනුවේ toy ක්‍රමයට නිසා. අදනේ මේව අධ්‍යාපනයේ මුදලට විකිණලා තියෙන්නේ. ඇත්තටම අපි වාසනාවන්ත වුණා සර්ලා වගේ අයගෙන් මුදලකට නොවිකිණි සැබෑම අර්ථයෙන්ම ගුරු මාපියවරු තමයි සර්ලා. ඉතින් අපි මේ අවස්ථාවේ අපි අවුරුදු දැන් 25ක් ගත වෙලා තියෙනවා. නමුත් ඉතින් අපිට අවස්ථාව මේ වෙනකන් ලැබුණේ නැහැ. අපේ ප්‍රසාද සහෝදරයාගේ මේ මූලිකත්වයත් එක්ක අපි තනියත් අයගේ එකතු වීමත් එක්ක තමයි මේ අවස්ථාවේ අවුරුදු 25කට හරි අපි යොදාගත්තේ. ඉතින් අපි සර්ලත් එක්ක අපිට මේ කරපු දේවලුත් එක්ක අපි ඉදිරියේදී සර්ලත් එක්ක ඉන්නවා. අපිට සර්ලාගේ යම් උදව්වක් අවශ්‍යතාවයක් තිබුත් අපිව මතක් කරන්න අපිට දැනුම් දෙන්න. මොකද අපි කළ ගුණදත් මිනිස්සු ලෙස අපි නිසැකයෙන්ම සර්ලා වෙනුවෙන් සැදී පැහැදී අපි කටයුතු අපේ යම් උදව්වක් උපකාරයක් කරන්න ඕන අවස්ථාවක් තිබුණොත් ඒ සම්බන්ධව අපි එකමුතුවක් ලෙස බොහොම කැමැත්තෙන් ඒ සඳහා දායකත්වයට දැක්වීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් සර් මේ මම හිතන්නේ 8 වෙනි අවස්ථාව හෝ 9 වෙනි අවස්ථාව මේකයි සර් මේ කාර්යයේ මූලික අරමුණ උනේ. එහෙනම් මට ඊට වඩා ඉතින් මතක් කර දෙයක් නෑ. සර්ටත් කාර්යභාරය ගොඩක් වෙනවා. ඉතින් සර් අපි ಜಾතිත් ණය වෙනවා. ಜಾතිත් පින් දෙනවා. අපිට අධ්‍යාපනය ලබා ගන්න සර්ලා මුදලට නොවිකිණෙච්චි ගුරු පරම්පරාවකින් පැවතෙන ගුරු මව්වරු ගුරු පියවරු. ඉතින් අපිට নমස්කාර කොට වන්දනා කරන්න අවසරයි සර්. මොකද හේතුව මේක අපේ මතු පරම්පරාව අද මේ ගුණධර්ම පිරීලා යන කාලේ නිසා අපි මෙහෙම හරියම උත්සාහයක් දරනවා. අපි මේ අර අවසාන පුරුක මං කිව්වේ අපි සර්ලාට බයෙන් බොහොම අපි බය තිබ්බට සර්ලාට අපි තරවත් ගරු කරනවා, ආදරය කරනවා. මොකද සර්ලා තමයි නියම ගුරු භූමිකාව නියම ලෙස අර්ථ දැක්වුවේ රංගපෑවේ හරියටම කළේ. ඒ කියන්නේ සැබෑ ලෙසම ගුරුවරයෙක්, ගුරුමාපියවරයෙක් ලෙස අපිට නිසකවම අධ්‍යාපනය ලබා දුන්නා. මුදලට නොවිකිණෙච්ච එක අපි ලද භාග්‍යයක් අද කාලෙට වඩා. ඒකයි අපි මේ අරමුණ කරගත්තේ. ඉස්සලම ඉස්සලා දැකලා කොහොමද අසනීපයක් තියෙනවද, ලෙඩක් දුකක් තියෙනවද ටිකක් බලලා වැඳලා යනකොට සර්ලාට අර ජීවිතයේ අවසාන කාලේ වෙනකොට මම කිසිම දෙයක් කළානේ. මේ දරුවන්ට මම මතක තියෙනවනේ අපි මේක මුදලට ගන්න පුළුවන් දෙයක් නෙමෙයි. අද කාලේ සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. මොකද මම ළමයිට මම මගේ ශිෂ්‍යයන්ට යම් දෙයක් දැනෙන දෙයක් දුන්න නිසායි මේ දරුවා දැවිලා මම බලන්න කියන සිතුවිල්ල සතුට සගේ ජීවිතයේ ඉස්සරහා කාලෙට ඉතා වැදගත් වේවි. අපි කලගුණදත් මිනිස්සු ලෙස ඒක ප්‍රායෝගිකව මගේ අරමුණ සහ මේ පැහැදිලි කිරීම මේ අවස්ථාවේ කාල වේලාවක් නිසා මේ තින නවත්වනවා. සියලු දෙනාටම ස්තුතියි. භක්ති ප්‍රණාම ආදරයෙන් ළඟ ඉඳන් අපේ හිත් කියවාපු අපේ හිත් ඉදුණු තැන් පිරිමැද පු සමසාපු අකුරටම ලඟු නොවි ලෝකයම පෙන්නාපු අපේ නැති ජීවිතේ වින නැති පෙන්නාපු නිසි තැනදී තරවටුව සිබ්බතින් කුස පුරවා සෙත් කවක් ගයමිනා ආර්ය රත්න ගුරු දෙව්ලු පාවනිමු ගීතයේ විතර 1999 2002 කාලකෝ සර් දෙන්න මට ෆොටෝ එක ගන්න. අල්ල ගන්න. තරුණ කාලේ ගාව ෆොටෝ එකක් තියෙන්නේ. ඕල් කරලා තියෙනවා.
විදුවලටවත් පොගේ එපා කියපු එක. ඔව්. ඒ මොකක්ද සියනයි කොහොමද? මතකයි සර්. සියනයි කොහොමද ඉස්ලාමයට පස්සේ කවුරුත් නෑ. ඔව්. මට ඉතින් මාත් ඒ විදුවලපතිගේ මාත් විදුවලපති එකේ හිටියේ. ඒක සියනයි කොහොමද එක්කුවා උඹ කරපන් කියලා. මොකද ඉතින් කලාපති දෙකට කිව්වා මෙයාට දෙමු කියලා. ඒකත් එයා මම කිව්වා ඔයාට එක්ක වැඩ කරපුවා එක්කනේ දැන් විදුවලපතිනේ. ඔයාට ගැටලුවක් තියෙනවා. මම කිව්වා මට ගැටලුවක් නෑ කියලා. ඊපස්සේ ඒකලිකේ සෙල්කර් මහත්තයා බාරදී මාලිකා ඉස්ලාම කුසුම් ඉස්ලාම මම නිකන් ඒක අපේ අන්තිම ඉස්ලාම් මීටින් කිව්වා ඒගොල්ලෝ මේ එක එක වුණ ඕන ඔයා එන්නකෝ ඉවරනේ කතාව අපි වැඩ කරන්න. එතන ඒගොල්ලෝ ඉතරයි මට ඒ අවුරුදු 4ක් හිටියා මට 6 වෙනිදා ඒ කියන්නේ සෙරණයිසෙන් පස්සේ ඔව්. ඊට පස්සේ තමයි ඩීවී සර් උනේ නේ. දැන් පිළිගෙන ඉඳන් කියන කතාව කියලා බාල්පිලි මහත්තයා පැත්තකින් ගිහලා ෆොටෝ එකක් ගත්තා වගේ. හ්ම්. මම ගලන් ගත්තා පස්සේ ඉතින් දේවා සංගය දේවාපියෝ ඒක ජොබ් මට මාරු උදව් කළා සනේ. මම දීර්ඝ කොටවත් කාඩා මුචෝ කරනවා. දේවාපියෝ සරු. මොකද කාරියවල මට කියලා ඉන්නකොට දෙන්නද වැඩ මම කොහෙද මම කන්නේ හුල්ට් එක නතරන් කවුරුද දැක්කේ කලාපත් දැක්කේ මහා එමති ඔක්කොත් ඇවිල්ලා කණේ ගොරට නැත් මං අනේ බොරු කියලා එහෙනම් පොටෝ ගැලපෙන්නේ පිළින්නේ කවුරුද දැක්කේ දැක්කේ බාර විතරයි විතරයි.